මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ තානාපතිතුමා ඒ වගේම කුවයිට් සංස්කෘති සංගමයේ නිලධාරී මහතුරු ඒ අනිකුත් පිරිස ඒක රාශි වෙලා වෙසක් බොහෝ දිනය සමරන ඊටම උත්කර්ෂවත් අවස්ථාවක් වශයෙන් මේ අවස්ථාව අපි සිහිපත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මේ හා සමාන අවුරුදු ගානාවක් මුළුල්ලේ අපි ලංකාවේ නොඑක් ප්‍රදේශවල අය මේ ස්ථානට එකතු වෙලා එකම සහෝදර පිරිසක් ආකාරයට මේ උත්සවය අපි සමරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ පින්නතුන්ට අමුතුවෙන් මතක් කළ දී යුත්තේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම ඉහළින් ව්‍යාප්තව පවතින නිතරම බණ කියන රට අපේ ශ්‍රී ලංකාව. නිසා මේ සෑම කෙනෙකුම මට හිතෙන හැටියට විශාල අවබෝධයක් ඒ පිළිබඳව තිබෙනවා. ඒ නිසාම තමයි විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණිලා මේක පන්සලක් බවට පරිවර්තනය වෙලා. බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි තුන් සරණේ තුන් සරණින් ලෝවැසියන් සුවපත් වේ
ලබත්වා ජයම ලබත්වා ඔබේ සිතේ තැවුල් නිවන සෙත් පිරිතක් වේවා තුන් සරණේ තුන් සරණින් ලෝවැසියන් සුවපත් වී සැපත ලබත්වා ජයම ලබත්වා සැපත ලබත්වා ජයම ලබත්වා ඕ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ඒ අවසන් වුණේ කුවේට් ශ්‍රී ලංකා සංගමේ සිකුරාදා පාසලේ දරුදරයන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත. එම කුඩා දරුවන් සඳහා දැන් ත්‍යාගයන් ප්‍රදානය කිරීමේ අවස්ථාව. මෙම අවස්ථාව සඳහා ත්‍යාගය ලබා දෙන්නේ කුවේට් කේටරින් සමාගමේ කළමනාකාර සංගමේ ගරු අනුශාසක බබාර් සාලේ මැතිතුමන් මේ මොහොතේ සූදානම් වෙනවා ඒ කුඩා දරුදරියන් සඳහා එම ත්‍යාගයන් ලබා දෙන්නට. ඉන් අනතුරුව ආරම්භ වෙනවා කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ භක්ති ගීත ප්‍රසංගය. මම හිතන්නේ මේ අවස්ථාවේදී එකතු වෙනවා එම ත්‍යාගයන් ලබා දෙන්නට දරුවන් සමග කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික ගරු සභාපති ගාමිණී විජේරත්න මහතා කුවේට් කේටරින් සමාගමේ කළමනාකාර බබාර් සාලේ මැතිතුමන් එම කුඩා දරුදරියන් සඳහා ත්‍යාගයන් ප්‍රදානය කරන මේ අවස්ථාවේ එමෙන්ම මෙම වෙසක් තොරණ මේ සතිය පුරාම ප්‍රදර්ශන වෙනවා. එම වෙසක් තොරණෙන් පිළිබිඹු වන්නේ ශේරි වාණිජ ජාතක කතා වස්තුව. ඒ සඳහා චිත්‍ර සහ ඉදිරිපත් කිරීම ලිවික්ෂන් ප්‍රනාන්දු මහතා, විදුලි කාර්මික සහ විදුලි ඉංජිනේරු රවාන කෝදාගොඩ මහතා. සතියේ ඉදිරි දින කිහිපය තුළම එම වෙසක් තොරණ මෙම තානාපති කාර්යාලය තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. එමෙන්ම ධර්ම දේශනාව හෙට සවස 7ට නැවතත් තානාපති කාර්යාලයේම ආරම්භ වෙනවා සවස් 7ට. එම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඔබ සැමට කාරුණිකව අපි ආරාධනය කරනවා.